අමාත්‍යංශයේවත් නැත්නම් අමාත්‍යවරයාගේ කරුපි. හරි. අපි වගකීම බාර අරගෙන මේ ඔක්කොම ඔයාලා කියන ඒවා අහගෙන ඉන්නේ ඇත්තටම මේ හේතුව අපිත් මේ රට වෙනුවෙන් කියන්නේ අභිමානයක් දෙන්න ඕගොල්ලෝ කරන කැපවීමට සාධාරණයක් කරන්න ඕන කියන තැන ඉඳලා ඒක දෙකක් නැහැ. මොකද සංගමේවත් කවුරුවත් පලි නැහැ. ඒක නිසා තමයි යම් නීතිත් අපි ගෙනාවේ මේ විදිහට කටයුතු කරන්න ඕන නැත්නම් තියලා යන්න ඕනේ. ඔය වැඩසටහන හැදීමේ වගකීම 100% තියෙන සංගමයේ. සංගම් නියාමනය කිරීම තමයි අපිට තියෙන්නේ. හරි අපි මේ සංගමේ නොකරන කොටස තමයි අපි කරන්නේ. එතකොට දැන් මාධ්‍යයක් බලනවා වෙලාවකට කියනවා මේ අමේරි කියන්නේ මේක හිතන්නේ මේවා ටික හදනකොට අපි මේ රණ්ඩු වෙන්න හදනවා. හරි මේ කියන ප්‍රශ්න ටික තමයි ඔය දෙන්නේ. දැන් මම ඊළඟ රෙගුලාසි මොකද්ද ගහන්න වෙන්නේ? හරි ක්‍රීඩකයින් පිළිබඳව සොයලා බලලා අවශ්‍ය කටයුතු ටික කරන්නේ නැත්තම් කියයි සුසුසු. සුසුසු. හරි දැන් මේක තියෙනවනේ දැන් කියන්නේ ඔඩිට් වාර්තාව මේ ඔඩිටර් කියන්නේ ඔඩිට් එක දුන්නේ නැත්තම් විගණන වාර්තා දුන්නේ නැත්තම් නුසුදුසුනේ. දැන් ඒක වඩා කලින් වෙන්න ඕන මොකද? ඊට වඩා කලින් වෙන්න ඕන මේ ක්‍රීඩකයින්ගේ අවශ්‍යතා ටික සොයලා බලලා ඒවල ඉටු කරේ නැත්තම් නුසුදුසු. ඉතින් මම අදින් පස්සේ ගහන්නම් මෙතෙක් කල් නැති එක. හරි. නුසුදුසු කරන්න ඕන. මේක දැක්ක කතායි. ඔය වගේ මේ ඔබතුමාලා හොයලා දෙන්න මේක හැම අතින්ම බලන්නේ මේ රින්ගන්නමයි බලන්නේ. අත් වෙලා දෙන රින්ගන්න. හරි ක්‍රීඩාව නොකර සංගම් වල අනිත් සියලු දෙක. ක්‍රීඩාව නොකර සංගම් වල අනිත් ඔක්කොම කරන. මේක කරුණයක්. හරි. මේ කරුණෙන් ගලව ගන්න ඔබතුමාලාගේ සහයෝගය දෙන්න. ඇත්තටම පිළිකාවක් දූෂිත විනාශ කරපු ඒ වෙලා තියෙන කිසිම සැලසුමක් යන්න බෑ මේ දූෂිත පිරිසක් තියා. ඒ වගේම අකාර්යක්ෂම පිරිසක් තියා. සංගම් කීපයක් වුණ දිනවා අනිත් අකාර්යක්ෂමයි දූෂිතයි. මේක තියා රටේ ක්‍රීඩාව හදන්න බෑ. හරි අපි 1 year plan හදනවා 2 year plan හදනවා 5 year plan හදනවා ඔබතුමා දන්නවා සාප් තියෙනවා ඒෂියන් තියෙනවා ඔලිම්පික් තියෙනවා ඔක්කොම හරි ඔක්කොම තියෙනවා ඒ සැලසුම හැදෙන්න ඕන හරි අමාත්‍යවරයාට තියෙන ප්‍රතිපත්තිමය තීන්දුවේ මේ නිලධාරීන්ට තියෙන අමාත්‍යංශයේ පරිපාලන තීන්දුවේ ඊට පස්සේ තියෙන ජාතික ක්‍රීඩා සභාවේ තියෙන එක අධීක්ෂණයේ ක්‍රීඩා සංගම් කරන කටයුතු අධීක්ෂණයේ තේරීම් කමිටුව ඉන්නේ සාධාරණ ලෙස තේරීම් කරලා තියෙනවා. තේරීම් කමිටුවටවත් සංගමයටවත් තවම නම් ටික එවන්න නැති සංගම්නේ තියෙන්නේ. ඒක ප්‍රශ්න. කී පාරක් මෙතුමලා අහලා තියෙනවද සතියකට? ඊළඟට ඒෂියන් ගේම්ස් වලට ඕගොල්ලෝගේ කවුද තෝරගෙන තියෙන්නේ නම් එවන්න කියලා. කී පාරක් කිව්වද කියලා කිව්වද? 4 5 වතාව ඉල්ලලා කළා නැහැ. ඒ වගකීම් පැහැරලා. හරි. දැන් ඔය මල්ලගේ ඔයාලගේ හඬ හොඳයි. ඕගොල්ලෝ මේව සංගම් වල කතා කරලා සංගම් වල අය මේ ඉස්සරහට ඒක විතරක් කියලා අපි ඉන්නේ නෑ. අපි සංගම් ගෙනලා කතා කරනවා. හරි. ගෙනලා කතා කරලා විසඳලා. ඇත්තටම මේ නීති ගේන්නෙම මෙන්න මේ රින්ගන්න දැන් ටික වහගන්න. මේක තමයි ඇත්ත කතාව. නැතුව මේ අපිට තාත් එක්කවත් පුද්ගලික අවනාපකම් මොකුත් නෑ. අපිට පේනවා ක්‍රීඩාව විනාශයට ගෙනියනවා මේ සංගම්. හරි ඒක පැත්තකින් කියන්නේ මොකද්ද? දැන් ඊයේ පෙරේදා FIFA එක. මොකද්ද FIFA එකේ ප්‍රශ්නේ? FIFA එකේ ප්‍රශ්නේ තමයි වංචා සහගත ලෙස හරි විගණන වාර්තා හදලා. මේ විගණන වාර්තා හසු වෙලා තියෙනවා කෝප් කමිටුව. හරි. වැරදි සහගත ලෙස හදපු විගණන වාර්තා කෝප් කමිටුව කියනවා විගණන වාර්තා වංචා කරලා තියෙනවා මේක සත්‍ය නෙමෙයි මේ ගැන විමර්ශනයක් කරන්න. එතකොට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත බොහොම බලවත්. ඒ පනත යටතේ තියෙනවා ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයක් පොලිසියෙන් ස්ථාපනය කරනවා. ඒ අය විමර්ශනයක් කරලා කියලා තියෙනවා මොහු වංචාවක් කරලා තියෙනවා. ඒ වංචාව අනුව මොහු තහනම් කළ යුතුයි. මොන 2017 තීන්දුව. හැබැයි ඒක ක්‍රියාත්මක කළේ නැහැ කවුරු. ඊට පස්සේ 2023 දැන් මාසෙකට කලින් මම ආවට පස්සේ මම හිතන්නේ සමහරට ක්‍රීඩකීන්ට විශ්වාසයක් ඇති වෙන්නේ නැති අභියාචනයක් ඉදිරිපත් කළා තියෙනවා මොහු වැරද්දක්
කළා තහනමකට ලක් කළා දිනවා මේ ක්‍රියාත්මක කරන්නේ. කවුද අභ්‍යාචනා මණ්ඩලයේ විශ්‍රාමලත් මිනිසුරුවරේ සහ නීතිඥවරු. මේ අය මොකද කියන්නේ? මේ අය කියලා තියෙනවා මෙන්න මේ අය මේ වැරද්ද කළා කියනවා. මේ වැරද්ද කළා තියෙන නිසා තහනම් කිරීමට නිර්දේශ කරන්න. තහනම් කිරීමට අපි නිර්දේශ කරනවා. අන්තිමට යට තියෙනවා මොකක්ද? අනුමත කරමි නොකරමි. මට තියෙන්නේ දෙකේ එකයි. මම මොකද කරන්න ඕනේ? ඔබතුමාලා කියන්නේ මම මොකද කරන්න ඕනේ? මට කරන්න තියෙන අනුමත කරන්න. නැත්තම් ලාජ්ජු යට ගහලා අමුතු වුණා වගේ මට ඒක කරන්න බෑ. එහෙනම් මම මේක අනුමත කළා. අනුමත කරාම මොකද උනේ? අනුමත කරාම උනේ ඔහුම හරි ජාත්‍යන්තර සංගමයට ලිව්වා දේශපාලන බලපෑම් කරයි. මොකද්ද දේශපාලන බලපෑම කරන්නේ? දූෂිතයේ වංචාවක් නිසා අභියාචනා කමිටුව තහනම් කරපු එක මම අනුමත කරා. අනේ ඒකට මේගොල්ලෝ නිර්වචනයක් කරනවා මේක වැරදි මාර්ගයට වැරදි තොරතුරු දීලා මේ පනතේ බලතල තිබ්බනම් ක්‍රීඩා සංගම් වල අය මේ විදියට වැරදි මතවාද ගෙනියන්න වෙනවා ජාත්‍යන්තර සංගම් වලට මට බලතල තිබ්බනම් මම දේශද්‍රෝහීව කරලා රටින් පිටු වහල් කරන තැනට කියනවා. මේක තමයි ඇත්ත. සම්පූර්ණ කරන්න පුළුවන් දූෂණ ඔක්කොම කළා. දේශපාලන බලපෑම කියන එක තමයි මේ ගොඩක් දූෂිත ඉන්නේ සංගම් වල ඉන්න ලෝකෙට කියන්නේ. මේක තමයි ඇත්ත කතාව. මේ සංගම් වලින්ම කීයක් හරි හම් වෙන සමහරක් මාත්‍රි මෙතන ක්‍රීඩාවට ආදරය කරන ගොඩක් ඉන්නවා. හැබැයි මේ දූෂිතයින්ගම කීයක් හරි සාක්ෂි දාගෙන අවාසනාවට මේ රටේ ඒ වගේ දූෂිතින්ට කඩේ යන මාධ්‍යයක් කීපයක් ඉන්නවා. මේක තමයි රටේ ක්‍රීඩාව ගොඩ දාගන්න බැරි. සෑම ග්‍රාම සේවා වසනක ජීවත් වෙන ඕනම දරුවෙක් කැමති ක්‍රීඩාවක් කිරීමේ මූලික අයිතිවාසිකම ලබා දෙන්නේ. ඒ අයිතිවාසිකම ලබා දෙන්න තමයි අපි ක්‍රීඩා සංගම් වලට යම් නියෝග නිකුත් කළේ. එතකොට සෑම පුරවැසියෙකුටම කැමති ක්‍රීඩාවක් ලබා දීමේ අයිතිය ආරක්ෂා කරනවාද නැද්ද කියන එක තමයි රටේ අවසානයේදී අධිකරණයේ තීන්දුව වෙන්නේ. නිසා සමහර මොකද හැම දෙයකම අපි මේක දැම්මාමත් යනවා අධිකරණය. නිසා මේ වගේ දැන් උදාහරණයකට ගත්තොත් මේ වෙලේ අපි සාකච්ඡා කරගෙන යන්නේ ආසියානු රග්බි සම්මේලනයේ සමග. මොකද රග්බි ක්‍රීඩාවක් අපේ රටේ තහනම් කරලා තියෙනවා. මම ඉන්න කලින් තාලම තිබ්බේ. ඉතින් අපි ඒ තාලම ඉවත් කරගන්න යන වෙලේ ගැටලුව තියෙන්නේ සංගමයේ. හේතුව එකක් අධිකරණයෙන් තීන්දුවක් දීලා තිබ්බේ තහනම් කරපු ක්‍රීඩා සංගම් දෙකක් සහභාගී නොකරගෙන නිලවරණය තියන්නේ කියලා. නමුත් එම සංගම් දෙක සහභාගී කරවගෙන තමයි නිලවරණය දීලා තියෙන්නේ. එහෙනම් එතනදී අධිකරණයට අපහාසයක් වෙනවා. අංක 2 වත්මන් සභාපතිවරයා ආසියානු රග්බි සංගමෙන් තහනම් කළා. ඒ තහනම මත අපි ඒ තහනමත් එක්ක අපි යවුවා රග්බි සංගමයට මේ ආසියානු සංගමයේ තහනමක් තියෙනවා. එතුමාට ඒ නිසා එතුමාව ඉවත් කරන්න කියලා ඒට අනුව සංගමය අද වෙනකල් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා ක්‍රීඩා පනතේ බලතල අනුව කටයුතු කරන්නත් ඒ වගේම රග්බි තහනම ඉවත් කරගන්නත් පැහැදිලි ලෙස අපි මැදිහත් වෙලා කටයුතු කරනවා. සුබ පිළිතුරක් වැඩි කල නොහොස් අපිට ගන්න පුළුවන්. ඒ නිසා එතනදී අනිවාර්යයෙන්ම අධිකරණය බලාවි මේ රටේ ක්‍රීඩාව සහ රග්බි ක්‍රීඩකයක් ඇති. හේතුව අපිට එක පුද්ගලයෙක් දෙන්නෙක් ගැන බලන්න බෑ. අද වෙලා තියෙන්නේ රග්බි සම්මේලනයේ සභාපතිවරයා නිසා සමස්ත රටම තහනම්. රග්බි ක්‍රීඩකින්ට ක්‍රීඩා කරන්න බෑ. ඒක තමයි යථාර්ථය. ඒ අරින්න මට
රග්බි සංගමේ සභාපතිවරයා මාත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ හොඳ මිනිස්සෙක් ඉන්නවා. කතා කරද්දී හොඳයි. මට පෞද්ගලික කිසි ගනුදෙනු නැහැ ඒගොල්ලෝ. නමුත් අපිට ක්‍රීඩාවේ අනාගතයේ උදෙසා විශේෂයෙන්ම රග්බි වෙනුවෙන් කැපවෙච්ච මේ රටේ විශාල පිරිසක් ඉන්නවා. හරි. ක්‍රීඩකයෝ ඉන්නේ. ඒ අයට සාධාරණයක් කරන්න අපිට තීන්දුව ගන්න. මේ තීන්දුව ගන්නකොට දුවනවා අධිකරණය. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම ඒ ගැනත් සිහිපත් කරනවා ඔන්න ඔකයි තියෙන තත්ත්වය